අපි අද මේ එකතු වෙලා ඉන්නේ play with magic blocks lesson මාලාවේ 7 වෙනි වීඩියෝ lesson එකත් එක්ක. මම කලින් වීඩියෝ එකේදී කිව්වා අද කතා කරන්නේ magic blocks IO platform එකේ තියෙන email out node එක සහ Twitter out node එක ගැන කියලා. ඔව් ඉතින් ඇත්තටම මම අද කතා කරන්නේ ඒ ගැන. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බැලුවෙන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා ඔයගොල්ලොන්ගේ නිවසට හරි කාර්යාලය ස්ථානයට හරි කවුරු හරි අනවසරයෙන් ඇතුල් වුණොත් ඒ ගැන සඳහන් වෙන මැසේජ් එකක් ඔයගොල්ලොන්ගේ මොබයිල් ෆෝන් එකට ලබා ගන්න පුළුවන් ආකාරයේ ඊටාම වැදගත් සිකියුරිටි සිස්ටම් එකක් නිර්මාණය කරගන්න. ඉතින් ඇත්තටම මෙතනදී ඔයගොල්ලෝ දන්නවා Arduino එහෙම කරලා තියෙන අය දන්නවා මේ සඳහා අපි Arduino භාවිත කරනවා නම් අපිට අවශ්‍ය වෙන අමතර shield සහ කෝඩින් එකක් ටිකක් සංකීර්ණ කෝඩින් එකක් අපිට භාවිත කරන්න වෙනවා. හැබැයි මෙතනදී එහෙම අපිට Magic Blocks IO platform එකේදී නම් එහෙම වෙනමම shield භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කෝඩින් එකක් ඉතාම සරලයි. හරි, එහෙනම් අපි බලමු කොහොමද ඒ ප්‍රොජෙක්ට් එක කරන්න කියලා. ඉස්සෙල්ලම මම ඔයගොල්ලෝ එක්ක කතා කරන්න security system එක නිර්මාණය කරන්න කලින් කොහොමද Twitter node එක සහ email node එක අපි අපේ Magic Blocks IO platform එකේදී භාවිත කරන්න කියන එක ගැන. ඉතින් මම යනවා මගේ platform එකට Magic Blocks IO playground එකට ගිහිල්ලා මම ඉස්සෙල්ලම ඔයගොල්ලන්ට පෙන්නන්න Twitter node එක භාවිත කරන්නේ කොහොමද කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම inject node එකක් ගන්නවා. මොකද මෙතනදී මට tweet එකක් inject කරන්න අවශ්‍ය නිසා. inject node එක අරගෙන මම ඒකේ properties හදා ගන්නවා. payload එක මම string එකක් විදියට හදා ගන්නවා. හදාගෙන මෙතන මම දෙනවා direct at මගේ Twitter account එකේ කියන්නේ මට මේ message එක send වෙන්න ඕන Twitter account එකේ ID එක සහ මට අවශ්‍ය දැන් මෙතන මම මේ ලබා දීලා තියෙන්නේ මේ message එක send වෙන්න ඕන මගේ Twitter account එකේ ID එක තමයි මෙතන මේ මම ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ මට මෙතන ලබා දෙන්න පුළුවන් මට අවශ්‍ය පණිවිඩය මෙහෙම මට ලබා දෙන්න පුළුවන්. මෙතන ඉස්සරහින් මම මේ D කියලා යෙදුවා capital D අකුර. මොකද මේක Twitter එකේ එන දෙයක්. මේ D අකුර භාවිතා කරන්නේ direct message කියන එකට. නැතිනම් දැන් මෙහෙම මේ D අකුර අපි භාවිතා කරේ නැත්නම් වෙන්නේ මේ වෙන මේ අපි මෙතනින් send කරන message එක මෙන්න මේ අපි මෙතන send කරන්න අවශ්‍ය send කරන්න කියලා ලබා දීලා තියෙන email account එකේ සම්පූර්ණ wall එකේ මේ message එක අනිත් අයටත් අපේ followers ලටත් බලා ගන්න පුළුවන් විදියට තමයි send වෙන්නේ. ඉතින් ඒක නැති කරන්න තමයි මේ direct message කියන එක පෙන්වන්න තමයි මෙතන මේ D අකුර අපි භාවිතා කරලා තියෙන්නේ. හරි, අපොම පොඩ්ඩක් කියන්න මේ D කියන්නේ direct message කියන එක. මේ තේනුක සස්සර කියන මේ දීලා තියෙන්නේ මගේ Twitter ID එක. ඒ කියන්නේ මේ message එක send වෙන්න ඕන ID එක තමයි Twitter account එක ID එක තමයි මෙතන දීලා තියෙන්නේ. සහ මේ මට send කරන්න අවශ්‍ය message එක තමයි මෙතන මම ලබා දීලා තියෙන්නේ. හරි, දැන් ඊළඟට මම ගන්න ඕන Twitter node එක Twitter out node එක. Twitter out node එකේ තියෙන මේ social කියන nodes යටතේ මේ තියෙනවා Twitter out node එක. ඉතින් මම Twitter out node එකේ properties හදා ගන්න. දැන් මෙතන නම් magic wifi කිය මගේ Twitter ID එක දීලා තියෙනවා. දැන් ඔයගොල්ලෝගේ මුලින්ම කරද්දී මෙහෙම Twitter ID එකක් නැහැ. මෙතනදී මට කලින් කියන්න අමතකුණා අපිට Twitter account දෙකක් අවශ්‍ය වෙනවා. මොකටද? එකක් තමයි මේ message එක send කරගන්න message එක receive කරගන්න. අනිත් එක message එක send කරන්න. මෙතන අපි දුන්නේ message එක receive කරගන්න Twitter ID එක මෙතනදී අපි ලබා දුන්නේ inject node එකේදී. මෙතනදී අපිට මේ Twitter node එකේදී ලබා දෙන්න වෙනවා අපි මේ account එකට message එක send කරන්න අවශ්‍ය send කරන Twitter ID එක.
ඉතින් එතනදී ඔයගොල්ලන්ට අලුතෙන් Twitter account එකක් හදාගන්න වෙනවා සහ හදාගෙන අපිට තව පොඩි දෙයක් මෙතනදී කරන්න තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්න. මෙතන Twitter ID එක ID ගිහිල්ලා මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන තියෙනවා මේ add new Twitter ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේ add new Twitter ගියාම ඔයගොල්ලන්ට මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ Twitter account එක authenticate කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට ඔයා ඉස්සෙල්ලම log වෙලා ඉන්න ඕන. ඔයාගේ මේ send කරන Twitter ID එකෙන් දැන් මෙතන මම මේ ඉන්නේ receive කරගන්න Twitter account එක නිසා මම මේකෙන් log out වෙනවා. log out වෙලා මට සිද්ධ වෙනවා මේකේ මේ tweet එක send කරන්න මම හදාගත්තු අනිත් Twitter account එකට log වෙන්න. log වුණාන් පස්සේ ඔයගොල්ලන්ට බලන්න මේ click here to authenticate with Twitter කියන බටන් එක ක්ලික් කරලා මෙතනින් authorize app කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒ account එක හරහා tweet send කරන්න. ඊට පස්සේ මෙන්න මේ add button එක ක්ලික් කරාම ඔයගොල්ලන්ගේ ID එක මෙතනට එනවා, Twitter ID එක. ඊට පස්සේ done කරන්න පුළුවන්. කරලා මේ දෙක අපිට connect කරන්න පුළුවන්. හරි, දැන් connect කරාන් පස්සේ දැන් අපි මේ Twitter part එක හරි බලමු අපි deploy කරලා. මෙතන මේ බටන් එක ක්ලික් කරලා මේ inject බටන් එක ක්ලික් කරලා මට පුළුවන් tweet එකක් inject කරලා බලන්න වැඩ කරනවද කියලා. successfully inject කියලා වැටුණා. දැන් මම යනවා මෙතන මම ලබා දීපු Twitter account එකට ගිහිල්ලා බලමු අපි message එකක් ඇවිල්ලා තියෙනවද කියලා. මේ මං ඉන්නේ අනිත් account එකේ. මේකෙන් log out වෙලා හරි, දැන් මම account එකට log වුණා. දැන් බලමු අපි message වල අලුතෙන් ඇවිල්ලා තියෙද කියලා message එකක්. බලමු ආපහු පාර tweet එකක් යන. ඔව්, මේ ඇවිල්ලා තියෙනවා test කියලා. මේ ආවේ ඒ message එක. එතනින් අපි ආපහු tweet එකක් යමු. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ආපහු ආවේ මේ ටෙස්ට් කියලා අපි මෙතනින් ඉන්ජෙක්ට් කරපු ට්වීට් එක. ඒ කියන්නේ අපේ Twitter part එක හරි. දැන් ඊළඟට බලමු අපි කොහොමද email එකක් ඉන්ජෙක්ට් කරගන්නේ කියලා. ඒකටත් මම මුලින්ම ගන්නවා inject node එක. අරගෙන ඒකෙත් properties හදනවා payload එක string එකක් විදියට. සාමිතන මම ලබා දෙන්නම් අපිට අපේ message එකේ body එක email එකේ අපිට යවන්න ඕනේ text එක. මෙතන මම ලබා දෙනවා test magic wifi කියලා ලබා දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් message එකට subject එකක් මම මෙතන මේ topic එකේ ඒකත් ලබා දෙන්න. test message කියලා මම මෙතන දෙන්නම් test message කියලා. ඊළඟට මම ගන්න ඕන අපි මෙතන භාවිතා කරන්නේ email out node එක. මේ කලින් Twitter node එක තිබුණ තැනම තමයි email out node එකක් තියෙන්නේ. ඉතින් මම ඒ node එක ගත්තා. අරගෙන ඒකෙත් properties හදාගමු. මෙතන ඉස්සෙල්ලම to. ඒ කියන්නේ අපිට මේ email එක send කර receive වෙන්න අවශ්‍ය account එකේ
ඇඩ්‍රස් එක තමයි ඊමේල් ඇඩ්‍රස් එක තමයි මෙතැන්දි ලබා දෙන්න තියෙන්නේ. ඒක නිසා මම මෙතැන්දි ලබා දෙනවා magic wifi test. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක මේ මැසේජ් එක send වෙන්න ඕන ඊමේල් ඇඩ්‍රස් එක මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ මේ user ID විදියට ලබා දෙන්න ඕන. මේ මැසේජ් එක send කරන්න යොදා ගන්න ඊමේල් account එකේ ID එක. එතකොට මෙතනදිත් අර Twitter එකේදී account දෙකක් අවශ්‍ය වෙනවා වගේ මෙතනදී ඊමේල් accounts දෙකකුත් අවශ්‍ය වෙනවා. මෙතනදී මම ලබා දෙනවා මට මේ මැසේජ් එක send කරන්න යොදා ගන්න ඊමේල් ඇඩ්‍රස් එක මේ තේනක 500 කියන එකෙන් මම send කරන්න. සහ ඊළඟට ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ඒ account එකේ password එක ලබා දෙන්න. ලබා දීලා පුළුවන් අපිට done කරන්න. ඒ වගේම තමයි මෙතනදී තව විශේෂ දෙයක් අපිට කරන්න සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ email Gmail වලදී අපිට පුළුවන් security apps වලට allow කරන්න. ඒ කියන්නේ මේ විදියට අපිට ඔටෝමැටිකලි හරි වෙන ඇප් එකක් භාවිතා කරලා ඊමේල් එකක් send කරනවා නම් අපේ Gmail account එක log වෙනවා නම් ඒ සඳහා අපිට ඒකට less security apps වලට access කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්න ඕනේ ඉස්සෙල්ලම. ඒක අපිට පුළුවන් මේ Google වල ගිහිල්ලා Google වල less security apps ඔයගොල්ලන්ට පුළුවන් මේ allow less security apps to access your account කියන link එකට ගිහින් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ මෙතන තියෙනවා less security app section කියලා. ගියාම ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ access for less security apps කියන එක ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ ඇත්තේ turn off වෙලා ඒක turn on කරන්න ඕන අපිට වෙනමම app එකක් කරහා අපේ account එකට log වෙලා email එකක් යවන්න අවශ්‍ය නම්. ඉතින් ඒක on කිරීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. දැන් මම ඒක on කරලා තියෙන්නේ. ඊළඟට මට කරන් තියෙන්නේ මෙන්න මේ notes දෙක connect කරන්න. දැන් connect කරාන් පස්සේ හරි අපි ඉතින් ඊට පස්සේ deploy කරගමු. හරි deploy වුණා. මම email එකක් මෙතනින් අර කලින් වගේම මේ inject button එක click කරලා inject කරගන්නවා. හරි දැන් අපි බලමු. මම යොදාගත්තේ මේ magic blocks text magic wifi කියන Gmail account එක. ඒකට අපි log වෙලා බලමු message එකක් ඇවිල්ලා තියෙනවද කියලා. message එකක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ test magic wifi කියලා එවපු message එක. මම මෙතනින් එව් message එක. ඒ කියන්නේ අපේ email part එකත් වැඩ. අපි ආපහු සැරයක් බලමු. මම inject කරන message එකක්. ඒ message එක මෙතනට ඇවිල්ලා තියෙනවද කියලා. මේ ඇවිල්ලා තියෙන්නේ ඒ message එක. ඒ කියන්නේ අපේ Twitter part එක සහ email part එක Twitter send කරන part එක සහ email එකක් send කරන part එක මේ වෙද්දි හරි. දැන් අපිට ඊළඟට තියෙන්නේ මෙන්න මේ දෙක යොදාගෙන security system එකක් නිර්මාණය කරන්න. හරි. ඒ ගැන කතා කරද්දී මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ඒ security system එකට අවශ්‍ය hardware අපි සකස ගන්න ඕන කියන එක මුලින්ම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙතනදි මට අවශ්‍ය වෙනවා මෙන්න මේ PIR sensor එක. මේ sensor එක ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා. මේකේ සිද්ධ වෙන දේ ගැන කතා කරොත් මේක වෙන්නේ මේ
පැසිව් ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර් එක නැත්නම් PIR සෙන්සර් එකේ සිදුවෙන්නේ මෙයා හැම වෙලේම පරිසරයේ තියෙන උෂ්ණත්වය ඩිටෙක්ට් කරගෙන ඉන්නේ. ඉතින් මේ පරිසරයේ ඒ උෂ්ණත්වයේ කිසියම් වෙනසක් ඇති වුණොත් උදාහරණයක් විදියට කවුරු හරි කෙනෙක් එතනට ආවොත් දැන් අපි හිතමු පරිසරයේ උෂ්ණත්වය 27යි කියලා. දැන් එතකොට පුද්ගලයෙක් උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් වගේ කියමු. එතකොට 27 තිබ්බ උෂ්ණත්වය මෙතන 32 දක්වා ඉහළ යනවා. එතකොට මෙයා ඩිටෙක්ට් කරගන්නවා උෂ්ණත්ව වෙනසක් වුණා. ඊට අදාළව එහෙමනම් කවුරු මොන හරි චලනයක් සිදු වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි දැන් ඉතින් මේ කෙනා මෙතන හිටගෙන දිගටම හිටියොත් ඊළඟට මෙයා ඩිටෙක්ට් කරගන්න උෂ්ණත්වය තමයි 32. ඉතින් මේ 32 වෙනස් වෙනකම් මෙයා ඒ උෂ්ණත්ව මට්ටම ඩිටෙක්ට් කරන් ඉන්නවා. ආපහු මෙයා මේ පුද්ගලයා වෙන තැනකට ගියොත් ඒ අගය 32 කියන අගය නැති වෙලා යනවානේ, උෂ්ණත්ව වෙනසක් ඇති වෙනවානේ. එතකොට ආපහු ඩිටෙක්ට් කරගන්නවා චලනයක් සිදු වුණා කියලා. ඒක තමයි සරලවම මේ PIR සෙන්සර් එකේ සිදු වෙන්නේ. ඉතින් ඊට අමතරව මට අවශ්‍ය වෙනවා මෙන්න මේ Magic Wi-Fi board එක. මේ Magic Wi-Fi board එක ගැන මම කලින් වීඩියෝ වලදී විස්තර කතා කරා. ඉතින් මම අද භාවිත කරන්නේත් මේ Magic Wi-Fi board එක තමයි. මේ Magic Wi-Fi board එක සහ PIR sensor එක විතරයි අපිට අවශ්‍ය වෙන්නේ security system එක නිර්මාණය කරන්න. දැන් ඊළඟට මම පෙන්නන්නම් කොහොමද අපි PIR sensor එක සහ Magic Wi-Fi board එක connect කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ PIR sensor එකේ ground pin එක. ඒ ground pin එක Magic Blocks Magic Wi-Fi board එකේ ground එකට connect කරලා තියෙනවා. ඊළඟට මේ digital out pin එක. මේ digital out pin එක මම භාවිත කරලා තියෙන්නේ Magic Wi-Fi board එකේ pin 16 pin එක. මේ 16 pin එක වෙනුවට ඔයගොල්ලන්ට පුළුවන් වෙන ඕනම pin එකක් digital ඒ කියන්නේ මෙතන එක analog pin එකක් තියෙනවා. ඒ pin එක හැර අනිත් IO pin වලට භාවිත කරන්න 16 එක වෙනුවට අනිත් analog pin භාවිත කරන්න පුළුවන් ඕනම pin එකක්. ඊට පස්සේ මේ 5 volt pin එක PIR sensor එකේ 5 volt pin එක මම ලබා දීලා තියෙනවා board එකේ VCC pin එකට. හරි ඒ විදිහට තමයි මෙතන මම hardware හදාගෙන තියෙන්නේ. දැන් අපි ආපහු යමු Magic Blocks IO platform එකට. එතෙන්දී අපිට flow එකක් නිර්මාණය කරගන්න වෙනවා අපේ security system එකට. මම මෙතන කලින් flow එකක් නිර්මාණය කරගෙන තියෙනවා. මේ flow එක භාවිත කරලම මම විස්තර කරන්න කොහොමද අපේ security system එක දාදාල flow එක නිර්මාණය කරන්න කියලා. ඔයගලන්ට පේනවා මේ මෙතන මුලින්ම මම යොදාගෙන තියෙන්නේ කලින් අපි මෙතෙන්දී යොදාගත්තු විදියම tweet එකක් inject කිරීම සඳහා තමයි මෙන්න මේ පළවෙනි කොටස මම යොදාගෙන තියෙන්නේ. ඇත්තටම මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන මම මේක යොදාගෙන තියෙන්නේ අපිට අර flow එක check කරන්න ඕන හැම වෙලාවකදී. ඒ කියන්නේ flow එක tweet එකක් inject වෙනවද නැද්ද කියලා කරන්න අවශ්‍ය නම් මෙතනින් අපිට click කරලා tweet එකක් inject කරලා බලන්න පුළුවන් නිසා තමයි මම මෙතනදී මෙන්න මේ node එක සහ මේ Twitter node එක connect කරලා තියෙන්නේ. මේ අවස්ථාවේදී අපි security system එකට අදාළ වෙන්නේ මෙන්න මේ flow තමයි අපේ security system එකට අදාළ වෙන්නේ මෙන්න මේ nodes ටික. මේ nodes ටික තමයි අපේ security system එකට අදාළ වෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා මම කරලා තියෙන්නේ මෙතන මෙන්න මේ path එකෙන් යවලා තියෙන tweet එකක් send කරගන්න තියෙනවා සහ මෙතනින් මම email එකක් send කරගෙන තියෙනවා. හරි. ඉතින් ආපහු බලමු මුලින් ඉඳන්ම මේ inject node එකක් තියෙන්නේ. කලිනුත් පෙන්වන විදිහේ මේ inject node එක තමයි මෙතන තියෙන්නේ. ඒකේ මම properties හදාගෙන තියෙනවා payload එකේ string එකක් විදියට. ඊට පස්සේ මම මේ මෙතන ලබා දීලා තියෙනවා මගේ මේ මම මෙතනින් send කරන message එක receive වෙන්න ඕන email මේ Twitter account එකේ ID එක. ඊට පස්සේ මෙතන මේ මම භාවිත කරලා තියෙන්නේ කලින් භාවිත කරපු Twitter node එක. මේ social එකේ තියෙන Twitter out node එක භාවිත කරලා තියෙන්නේ. ඒ Twitter out node එකේ මම properties හදාගෙන තියෙනවා
Twitter ID එක magic wifi test කියලා. ඒ කියන්නේ මම මෙතනදී භාවිතා කරන දෙවෙනි Twitter account එක. මෙතන භාවිතා කරේ receive වෙන්න අවශ්‍ය Twitter account එක. මෙතනින් තමයි අපි මේ tweet එක send කරන්න භාවිතා කරන Twitter account එකේ ID එක ලබා දෙන්නේ. ඒක ලබා දෙද්දී අර මම කලින් මෙතන කලින් Twitter එකක් නිකන් Twitter එකකින් jet කරගැනීමේදී කතා කරා මේ කොහොමද අර අපි ඔතෙන්ටිකේට් කරගන්නේ කියන එක. ඒ විදිහට ඔතෙන්ටිකේට් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ආපහු පාරම පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. එතන මේ magic wifi වලට මෙතන කෙනේ මගේ select වෙලා තියෙනවා. මෙතන select වෙලා නැත්නම් add new Twitter එක ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ edit button එකෙන් add කරගන්න. add කරගන්න ඉතින් මෙතන අහනවා click here to authenticate with Twitter කියලා. එතනදී ඔයගොල්ලන්ට send කරගන්න ඕන Twitter account එකේ log වෙලා ඉන්න ඕන. log වෙලා පුළුවන් මෙන්න මේ click here to authenticate Twitter කියන button එක click කරලා ඔයගොල්ලන්ගේ Twitter account එක authenticate කරගන්න. හරි, ඊට පස්සේ මම මෙතන භාවිතා කරලා තියෙන්නේ ඒත් inject node එකම තමයි. inject node එක භාවිතා කරලා තියෙනවා. මෙතන properties හදාගෙන තියෙනවා payload එකේ string එකක් විදියට සහ මෙතන මම 1 කියලා ලබා දීලා තියෙනවා. මොකද මේ PIR sensor එක digital out එකක් ලබා දෙන්නේ. එතකොට digital out එකේ ඔයගොල්ලෝ දන්නවා අවස්ථාවක් දෙකයි තියෙන්නේ 1 සහ 0. ඉතින් මම මේ මෙතන ලබා දීලා තියෙනවා 1 එකක් inject කරගන්න සහ ඊට පස්සේ ආවෝ තව inject node එකක් යොදාගෙන තියෙනවා 0 එකක් inject කරගන්න. ඒ අර අපි digital out එකක් ලබා ගන්න නිසා. ඊට පස්සේ මම මෙතන ලබා දීලා තියෙනවා මේ ESP digital in එක. මොකද අපි මේ PIR sensor එක හරහා ලබා දෙන්නේ digital in එකක්. ඒ නිසා මම මෙතන මේ ESP digital in කියන node එක තමයි යොදාගෙන තියෙන්නේ. node එක යොදාගෙන ඒකේ properties නිර්මාණය කරගෙන තියෙනවා. මුලින්ම මේ මගේ magic wifi board එකේ device ID එක ලබා දීලා තියෙනවා. ඊට පස්සේ pin number එක විදියට pin C මෙතන මම භාවිතා කරලා තියෙනවා pin 0 කියන එක. ඒ කියන්නේ මගේ PIR sensor එක connect කරලා තියෙන්නේ pin 0 වලට. ඊට පස්සේ මම භාවිතා කරලා තියෙනවා මේ function block එක. ඔයගොල්ලෝ දන්නවා මම කලින් කිව්වා මේ function block එක ඇතුලේ තමයි අපි අපේ coding එක කරන්නේ. මෙන්න මේ අදාළ inputs වලට අදාළව මොනවද outputs වෙන්න ඕන, මොන outputs ද අපිට ලබා ගන්න ඕන කියන එක ලියන්නේ මෙන්න මේ function block එක ඇතුලේ. ඔයගොල්ලන්ට පුළුවන් function block එක මේ output function එකට තියෙනවා function block එක. ඒ block එක තමයි මම මෙතනදී අරගෙන තියෙන්නේ. අරගෙන ඒකෙත් අපිට පුළුවන් double click කරලා code එකට යන්න. code එක මෙන්න මෙතනදී තමයි මේ මම අපිට අවශ්‍ය function එක මෙතන code ඒ කියන්නේ coding එක ලියාගෙන තියෙනවා. මෙන්න මම විස්තර කරන්නම් කොහොමද මොකද්ද මේ coding එකේ වෙන්නේ කියලා. මෙතන මම ඉස්සෙල්ලාම if එකක් යොදාගෙන තියෙනවා. if message.payload සමාන නම් ඒක. ඒ කියන්නේ මම කියන්නේ මෙන්න මේ මෙතන digital in එක. ඒ කියන්නේ PIR එකෙන් එන digital in එක එකක් වෙනවා නම්, ඒ කියන්නේ digital in එක high වෙනවා නම් තමයි මෙන්න මේ high වෙනවා නම් සහ මෙන්න මේ මෙතන මම භාවිතා කරලා තියෙනවා මේ context.digital undefined context digital fields මේ මෙතන මේ ලබාගෙන තියෙන්නේ මෙතන මම කරලා තියෙන්නේ දැන් මේ මෙන්න මේ දැන් අපි එකම පාරකට වඩා දැන් සාමාන්‍යයෙන් හයි වෙලා ගොඩක් වෙලාවක් කියන්න පුළුවන්නේ ඒ වගේ වෙලාවකදී. එතකොට ට්වීට් එක දිගට යන එක වළක්ව ගන්න තමයි මෙතන මේ යොදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ ඊට පස්සේ මේ message.payload එක ඒ කියන්නේ මේ out කරන්න ඕන මෙන්න මේ direct D අකුර යොදාගෙන තියෙන්නේ direct message කියන එකට. ඊට පස්සේ මම මේ receive වෙන්න අවශ්‍ය Twitter ID එක තමයි මේ දීලා තියෙන්නේ. receive වෙන්න අවශ්‍ය එක. ඊට පස්සේ මෙතන තියෙනවා message එක. මම මෙතන
සිංහලෙන් මැසේජ් එක ලබා දීලා තියෙනවා. ඔයගොල්ලන්ට ඉංග්‍රීසි වලින් ලබා දෙන්නත් පුළුවන් මේ මැසේජ් එක. මේ මැසේජ් එක තමයි මෙන්න මේ මෙතන සඳහන් කරලා තියෙන Twitter account එකට අපි ලබා දෙන්නේ. ඒ කියන්නේ payload PIR sensor එකෙන් ලැබෙන in එක high නම් digital in එක high නම් මෙන්න මේ මෙතන ලබා දීලා තියෙන මේ තේනික සසර කියන Twitter account එකට මෙන්න මේ message එක තමයි send වෙන්නේ. ඊට පස්සේ මම මේ දිනය සහ වෙලාව ලබා දීලා තියෙනවා. ඒක තමයි මේ කෝඩ් එකේ කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ කෝඩ්ස් ටික අපි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට මේ ප්‍රොජෙක්ට් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහට ලබා දෙනවා බ්ලොග් එකේ. එතනින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ ප්‍රොජෙක්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන්ගේ ප්ලේග්‍රවුන්ඩ් එකට ඉම්පෝර්ට් කරගෙන ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට ප්‍රොපර්ටිස් හදාගෙන ප්‍රොජෙක්ට් එකට භාවිතා කරන්න. දැන් ඩන් කරන්න. ඊළඟට මම මෙතන යොදාගෙන තියෙනවා ඊමේල් නෝඩ් එක. මේ ඊමේල් නෝඩ් එක තියෙන්නේ සෝෂල් යටතේ තමයි මේ ඊමේල් අවුට් නෝඩ් එක යොදාගෙන තියෙනවා. ඒකේ මම අර කලින් කිව්ව විදිහට මෙතන අපිට මේ මැසේජ් එක සෙන්ඩ් වෙන්න අවශ්‍ය මෙතන මේ මැසේජ් එක සෙන්ඩ් වෙන්න අවශ්‍ය ඊමේල් account එකේ ඇඩ්‍රස් එක තියෙනවා. ඊමේල් account එකේ ඇඩ්‍රස් එක ඊට පස්සේ මෙතන මේ ඊමේල් එක send කරන account එකේ ඇඩ්‍රස් එක සහ ඊමේල් ID එක සහ පාස්වර්ඩ් එක තමයි මෙතන ලබා දීලා තියෙන්නේ. ඒ ගැන මම කලින් කතා කරා. ඒක done කරන්න කරලා ඉවරයි. දැන් අපිට පුළුවන් මේ flow එක deploy කරගන්න. මම deploy කරගන්න. හරි deploy වුණා. දැන් අපි බලමු PIR sensor එක ඉස්සරහට මම යනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන high වුණා සහ tweet එකක් අපේ Twitter account එකට ගිහින් ඇති බලමු. අපි බලමු. ඔව් tweet එකක් inject වෙනවා. මේ තියෙන්නේ මම ලබා දීපු message එක. ඔබේ නිවසර කිසි පුද්ගලයෙකු ඇතුළු වී ඇත කියන message එක inject වෙලා තියෙනවා. දැන් අපි ආපහු සැරයක් කරලා බලමු. ඔව් මේ tweet එක send වෙනවා Twitter account එකට. ඒ කියන්නේ අපේ security system එකේ Twitter part එක හරි. දැන් අපි බලමු Gmail එකට ගිහිල්ලා mail එකටත් send වෙලා තියෙනවද කියලා. ඔව් mail එකට send වෙලා තියෙනවද කියලා බලමු. mail එකට send වෙච්ච එකේ තියෙන්නේ වෙනම message එකක්. mail එකටත් දැන් අපි ආවෝ පාරක් mail එකටත් send වෙනවා. ඔබේ නිවසට පුද්ගලයෙකු ඇතුළු වී ඇත කියලා මේ ඇවිල්ලා තියෙන්නේ මේ message එක. ඉතින් ඔයගොල්ලන්ට දැන් පැහැදිලි අපේ security system එක වැඩ කරනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට වෙනවා. දැන් මම මේ මෙතන කරලා තියෙන්නේ මේ Twitter account එකේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ phone number එක ලබා දෙන්න. ඉතින් එහෙනම් phone number එක ලබා දුන්නාම ඔයගොල්ලන්ට පුළුවන් මේ විදියට දැන් මෙතන ඔයගොල්ලන්ට වෙනවා ඇති message එක මගේ phone එකට එනවා. someone ඉතින් ඒක නිසා එනවා මගේ මොබයිල් ෆෝන් එකටම
මෙසේජ් එකක් සිකියුරිටි සිස්ටම් එකේ නිවසට කවුරු හරි ඇතුල් වෙලා කියලා. ඉතින් ඒ විදියට ඔයගොල්ලන්ට පුළුවන් Twitter එකට ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එක නම්බර් එක ලබා දීලා කවුරු හරි නිවසට ඇතුල් වුණොත් ඉතින් ඒ ගැන දැනුවත් කරන මෙසේජ් එක ඔයාගේ මොබයිල් ෆෝන් එකටම ලැබෙන විදියට account එක නිර්මාණය ලැබෙන විදියට අපේ සිකියුරිටි සිස්ටම් එක නිර්මාණය කරන්න මේ Magic Blocks IO platform එක හරහා ඉතාමත් සරලව. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පැහැදිලි ඇති කොහොමද ඊමේල් සහ Twitter notes භාවිතා කරන්න කියලා Magic Blocks IO platform එකේ. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ලබන සතියේ හමු වෙමු. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මතක් කරන්න කැමති මගේ Facebook page එක තේන්කු SK කියන Facebook page එක සහ මම මේ වීඩියෝස් අප්ලෝඩ් කරන මගේ YouTube channel එක තේන්කු SK කියන YouTube channel එකත් subscribe කරන්න, page එකට like කරන්න. ඒ වගේම තමයි blogspot එකෙත් ඔයගොල්ලන්ට පුළුවන් blogs වල play with magic blocks .blogspot.com කියන blogspot එකට ගිහිල්ලා පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේ අද කරපු project එකට අදාළ project ටික download කරගන්න. download කරගෙන කලින් මම කියා දීපු විදියට ඔයගොල්ලන්ගේ playground එකට import කරන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ project customize කරගෙන ඔයගොල්ලන්ට කැමති විදියට වෙනස් කරලා ඔයගොල්ලන්ට අදාළ project එක නිර්මාණය කරගන්න. ඉතින් එහෙනම් හැමෝටම thank you. අපි ඊළඟ ලබන සතියේ